Yo, what's up people? It's your host. How you guys doing? ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? You guys chilling? chilling නම් එච්චරයි අද මට වැඩි කියවන්න දෙයක් නැහැ. සුදුනවනා අපි මේ වීඩියෝ එක පටන් ගමු. Okay, let's go. අද අපිට කරන් තියෙන්නේ chapter 112යි, chapter 113යි. ඉතින් කලින් වීඩියෝ එකට කිව්වා වගේම 1k ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක පටන් ගමු. ඉතින් කොහමරි මේ සීන් එක පටන් ගන්න අපේ D rank hunter Jinho කම්පියුටර් ඉස්සරහට වෙලා නිකන් ගිනි පිඹගෙන නිකන් මොකක් හරි ඔබනවා වගේ සීන් එකකින් ඉතින් කොහමරි මෙයා මේ කරන්නේ අර සංජින්ගුට ඔන්ලයින් වල කැත කමෙන්ට් දාන කට්ටියගේ කමෙන්ට් මකන එකද කොහෙද ඒ වගේ සීන් එකක්. ඉතින් මෙයා අනිත් පැත්තට බැනගෙන කට්ටිය දානවා. ඉතින් එකපාරට සංජින්ගු මෙතනට එනවා. ඉතින් මෙයා හිතනවා මෙයා එකපාරට කොහෙන්දෝ ඇවිල්ලා එකපාරට කොහෙන්දෝ නැති වෙනවා. ඉතින් ජින්නොත් අහනවා හැමදේම ඕකේ නේද කියලා. එයාත් ඕකේ කියනවා. ඊට පස්සේ කියනවා එයා ගියා ඩන්ජන් එකකට. ඊට පස්සේ අපේ ගිල්ඩ් එක හදන්න තව සල්ලි ඕනේ නේ එහෙම කියලා පොඩි කන්වර්සේෂන් එකක් යනවා. ඉතින් සංජින්ගු ගේට් එකකට ගිහිල්ලා තියෙන්නේ. එතනින් ගොඩක් එසන් ස්ටෝන්ස් හොයාගෙන තියෙනවා. ඉතින් ඔහොම තමයි කතාව උතර යන්නේ. කොහොම හරි මෙතනදී ජින්හෝ අහනවා ඔක්කොමත් හරි දැන් ඔයා අපේ ගිල්ඩ් එකට දාන්න නමක් හොයාගත්තද කියලා. ඉතින් ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් ගිල්ඩ් එකක් හදන්න නම් ගිල්ඩ් මාස්ටර් සහ සෙකන්ඩ් වයිස් ගිල්ඩ් මාස්ටර් ඇතුළුව තව එක මෙම්බර් කෙනෙක් ඉන්න ඕනේ ෆවුන්ඩින් මෙම්බර්ස්ලා. ඉතින් ඒකත් එක්කම මෙයාලා ගිල්ඩ් එකේ නමත් අහනවා. ඉතින් මේ වෙලාවේ සංජිමු කොච්චර නම් එක්ක හොඳ නැද්ද කියලා දන්නවා ඔයාලා දැනටමත්. ඉතින් සීරීස් එක බැලුවා නම් ඉතින් මේ අස්සේ ජින්හොත් පටන් ගන්නවා එක නම් ගැන කියන්න. සං යූ කියලා යූ සං කියලා ඊට පස්සේ වූ හූ කියලා ජින් කියලා එක විකාර නම් දෙකක් එකතු කර නම් ටිකක් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංජින්ගු එක පාට කියනවා මොකද කියන්නේ සෝලෝ ප්ලේයර් කියලා දැම්මොත් කියලා. ඉතින් ඒකට ජින්හොටත් නිකන් එකපාරට වයර් ෂෝට් වෙනවා. කොහොම හරි එහෙම මේ දෙන්න එක කන්වර්සේෂන් එක දාගෙන ඉද්දි එකපාරට දොරට කවුරු හරි තට්ටු කරනවා. ඉතින් තට්ටු කරාම මෙතන එක්කෙනෙක් අහනවා මේ සංජින්ගුගේ ඔෆිස් එක නේද කියලා. ඊට පස්සේ කවුද කියලා ජින්හෝ ඔළුව දාලා බලද්දී එන්නේ අපේ ටයින්. God damn brother damn. කොහොම හරි ජින්හෝ අහනවා ඉතින් ඇයි ඔයා මෙහි ආවේ කියලා. එතකොට මම පොඩ්ඩක් ගොතක ගහ වගේ කියනවා වාගේ ගිල්ඩ් එකට සයින් අප් වෙන්න තමයි මං ආවේ කියලා. ඊට පස්සේ මේ දෙන්න ආයෙත් කතා කර ඉන්නවා දැන් ඇතුළට ඇවිල්ලා. ඉතගෙන ආයෙත් ජින්හෝ අහනවා මොකක්ද ඇත්තටම කාරණාව කියලා. ඊට පස්සේ ඉතින් මෙයා ආයෙත් ඒක කියනවා. ඊට පස්සේ ජින්නොත් කන්ෆියුස් වෙලා ඉන්නේ දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බරෝ. ඊට පස්සේ අහනවා යාමන්ට කිව්වේ ඇවිල්ලා ජොයින් වෙන්න කියලා. එහෙම නැත්තම් එයාගේ කලින් ගිල්ඩ් මාස්ටර් අල්ටිමේට් හන්ටර්ව ගිල්ඩ් එකෙන් අයින් කරාද කියලා එහෙම කියලා. ඊට පස්සේ දැන් එකකටවත් නැහැ යද්දි සංජීව අහනවා එහෙනම් ඇයි යාට සෝලෝ ප්ලේ ගිල්ඩ් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක කිව්වම නිකන් ඡායෙන්නේ මොනක් දෙක වෙනව මොකක්ද නම කියලා. ප්‍රශ්නයක් නැහැ මට ජොයින් වෙන්න ඕනේ වුණාට මට ගිල්ඩ් එකේ නමත් එක්ක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉතින් කියනවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්නොත් ඇවිල්ලා මගෙන් අහන්න නැතුව එනම දාගෙනත් ඉවරද එහෙම කියලා කියනවා. කොහොම හරි ඒවා මොකුත් කිව්වේ නැති හින්දා මම ඒක අප්‍රූව් කරගත්ත මම්ම කියලා ජින්නු කියද්දි දැන් කොහොම හරි මෙතන කට්ටියම කන්ෆියුස් වෙලා ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් චාහේනොත් නිකන් ජින්නු දිහා බලන්න නැතුව නිකන් අමුතු මේකක් දාගෙන ඉන්නවා. ඉතින් ජින්නුට මෙයාගේ හાર્ට් බීට් එක සහ හුස්ම ගන්න එකෙත් වෙනසක් දැනෙනවා. ඊට පස්සේ ඉතින් ජින්නුට මොකද්ද මේ කියලා තේරුම් ගන්න බැරුව මොන මොඩේද්ද බං කියනවා. ඉතින් ඔයාගේ තාම මේක කොන්ට්‍රැක්ට් එක ඉවර වෙලත් නැහැ නේද කලින් ගිල්ඩ් එකේ එහෙම ඒක මේකද කියලා. ඉතින් ජාහෙන් එතකොට කියනවා මට සල්ලි වැඩකුත් නැහැ. එහෙම මේ මට ඇඩ්වාන්ස් එකක් ඕනෙත් නැහැ. මට ගිල්ඩ් එකට ජොයින් වෙන්න දීපන් let me in කියලා ඉතින් කියනවා. බට් රීසන් එක ඇහුවම ඉතින් ඔන්න අපිට කතාව පොඩ්ඩක් පස්සට යනවා. මම කොහොමද මේක කියන්නේ කියලා. එහෙම කිව්වොත් තාමට පිස්සු කියලා හිතයි කියලා. අර සීසන් 2 එකේ වෙච්ච දේවල් ටික රෙඩ් ගේට් එක ඇතුලේ වෙච්ච ටික ඊට පස්සේ එයාගේ අර සුවඳට කැමති වෙච්ච සීන් එක ඔය වගේ දේවල් ටිකක් ඉතින් මෙයාට මතක් වෙනවා. ඉතින් කොහොමද මම මේවා මෙයාට කියන්නේ කියලා ඉතින් එයා හිත ඉන්නවා. එතකොට ඊට පස්සේ යාට පේනවා අර බේරුගෙන් ගුටි කාලේ එද්දී ඇවිල්ලා බේරගත්ත එක සහ අන්තිමට behind the scenes වගේ අර හෙලිකොප්ටර් එකට දැම්මට පස්සේ හෙලිකොප්ටර් එක ඇතුලෙන් හැරිලා ඊට පස්සේ වෙච්ච සීන් ටික ඉතින් චයාමන්ගෙන් අහනවා මොකද උනේ කියලා. එතකොට එයා අහනවා සංජින්ගු ආව නේද අපිව බේරගන්න කියලා.
ඊට පස්සේ ඉතින් මෙයාත් ඔව් කියනවා. ඉතින් මෙයා ඒක හීනයක් නෙමෙයි කියලා හිතාගෙන එතනින් ආපහු ඇත්ත ලෝකෙට එනවා. එතකොට මම මොකද්ද කරන්න කියලා හිතෙද්දී මෙයාව දැන් ගැහෙනවා සහ මෙයා හිතනවා මං කොහොමද කියන්නේ මේ මට මගේ අන්තිම මොහොත්ම ගන්නකම් මං ඔයත් එක්ක ඉන්න ඕන සුදු මහත්තයා කියලා. ඉතින් හිතා ගන්න බැරුව මෙයාව රතු වෙලා ඉද්දි සංජයන්ගොඩ මේ හින්ට් මෙලෝඩියක් තේරුම් ගන්න බෑ. මම මොඩේක් එතනදී නම් තාම ඉතින් සංජයන්ගොඩ හිතේ ඉන්නවා මොකක්ද මොකාටද මෙයා එන්න යන්නේ වගේ කියලා. ඉතින් මෙයා මූණ රතු වෙලා හෙන්ද නිකන් කුලංග ගහ වගේ එහෙට මෙහෙට බල ඉන්නවා. කොහොම හරි ඉතින් ආපහු පාරක් දැම්මම එයා කියනවා මට මගේ පාඩුවේ ඉන්න ඕනේ. ඒක හින්දා තමයි මං ජිල් ඔයාගේ ගිල්ඩ් එකට ජොයින් වෙන්න තීරණය කරේ කියලා. ඊට පස්සේ ඉතින් අර මොඩයත් ඇවිල්ලා කනඩ කරලා කියනවා එහෙනම් කලින් ගිල්ඩ් එකෙන් මෙයාට වැඩිපුර වැඩ දීලා ඇති කියලා. ඔද්ද කමන්නේ. ඊට පස්සේ ඉතින් මොත් ඒක ඔලුවට අරගෙන ජින්නුත් හිතනවා ආයික වෙන්න ඇති. එයාටත් 22ක් 23ක් වගේනේ. මම වැඩ දීලා ඇති ඒව කියලා. මොඩෙද්ද යරු ගව කනවා. ඊට පස්සේ ඉතින් ජින්නු කියනවා මෙතන ඇත්තටම එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න ඕනේ. ඉතින් ඒක ගැන මොකද කියන්නේ කියලා. ඉතින් මෙයා ඒකටත් ඕකේ කියනවා එහෙම එකක් පෝස්ට් එකේ නම් තිබ්බේ නෑ. හැබැයි කමන්නේ මං ඒකත් කරන්නම් ඔයා කියනවා නම් සුදු මහත්තයා කියලා. ඉතින් මෙයා කියනවා දැන් සංජින්ගුට ඒකටත් මෙයා අහා කිව්වා. සංජින්ගු තව ටිකක් කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ මෙයා කියනවා මොකක් හරි මගේ සමන් කරපු බීස්ට් කෙනෙක් එක්කව ෆයිට් කරලා දිනන්න ඕනේ කියලා. එතකොට කියනවා මොන එකද කියලා. ඉතින් එයා කියනවා මල් ළඟ ඉන්න ශක්තිමත්ම එක්කෙනා තමයි ඔයාට දෙන්න ගහගන්න කියලා. ඉතින් සාහෙන් ඕකේ කියද්දී ඉතින් මෙතනින් මේ chapter එක ඉවර වෙනවා. ඉතින් අපි ඊළඟ chapter එකට ආරන් යනකම් කට්ටියටම බීස්. සෝරි වෙන්න ඕනේ මුලින් දෙකම දෙනවා කිව්වට මම හිතන වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඒක හින්දා අපි ඊළඟ දවසේ ඊළඟ කැල්ල කරමු. අනිවාර්යයෙන්ම දවසක් ඇතුළේ මම වීඩියෝ එක දෙනවා. So BS